ඔයාට වැදගත් වෙන තවත් වීඩියෝ එකකට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ලෝන් එකක් ගන්න බලන් ඉන්න ඔයාට මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඒ වගේම මම වීඩියෝ එක අන්තිමට ඔයාට කියලා දෙනවා ගෙදරින්දම්ම ලෝන් එක ගන්න පුළුවන්ද බැරිද, පුළුවන් නම් කොහොමද ගෙදරින්දම්ම ඇප්ලයි කරන්න කියලා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. ඔයා වගේම ලෝන් එකක් ගන්න බලන් ඉන්න ඔයාගේ යාළුවටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. රයිට්, අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. කමර්ෂල් බෑන්ක් එක ගැන කාටවත් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කමර්ෂල් බෑන්ක් එක ගැන ඕන කෙනෙක් දන්නවා. ඒක නිසා අපි ලෝන් එකේ විස්තර ටික ගැන කතා කරමු. ඔයාට මේ ලෝන් එක අවුරුදු 7ක් දක්වා උපරිම කාලයකට ගන්න පුළුවන්. ඒ වගේම සැලරි එක ලක්ෂ 2කට වැඩි අයට ස්පෙෂල් බෙනිෆිට් එකකුත් මෙයාලා ඔෆර් කරලා තියෙනවා. අපි මුලින්ම රේට්ස් ටික බලලෙමු. ඔයා ලෝන් එක ගන්නේ අවුරුදු 3ත් අතර කාලයකට නම් ඔයාට රේට් එක වෙන්නේ 14%ක්. අවුරුදු 3ත් 5ත් අතර නම් 14.5ක් වෙනවා. අවුරුදු 5ත් 7ත් අතර කාල සීමාවකට නම් යන්නේ 15%ක් වෙනවා රේට් එක. මෙතෙන්දී ඔයාලගේ සැලරි එක ලක්ෂ 2කට වඩා වැඩි නම් 101ක් අඩු වෙනවා. ඒකට පැහැදිලි වෙන්න මම පොඩි උදාහරණයක් ගන්නම්. ඔන්න නාමල් කියලා කෙනෙක් ඉන්නවා. එයාට ලෝන් එකක් ගන්න ඕන වෙනවා. නාමල් වැඩ කරන්නේ ප්‍රයිවට් කම්පැනි එකක. නාමල් ඇවිල්ලා පර්මනන්ට් සේවකයෙක්. නාමල්ට සැලරි එක තියෙනවා බේසික් එක ලක්ෂ 2ක්. ඊට අමතරව ෆික්ස් ඇලවන්ස් එකක් තියෙනවා රුපියල් 50000ක්. නාමල්ට ගන්න ඕන වෙනවා රුපියල් ලක්ෂ 10ක් විතර. මේ වෙනකොට වෙන කොහෙන්වත් ලෝන්ස් අරගෙනත් නැහැ. ඒක නිසා නාමල් මේ ලෝන් එක අවුරුදු 2කට වගේ තමයි ගන්න යන්නේ. එතකොට නාමල්ගේ වාරිකේ හරියටම එනවා 47542. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් අපි නාමල්ගේ රේට් එක දැම්මේ 113ක්. මොකද එයාගේ සැලරි එක ලක්ෂ 2කට වඩා වැඩිනේ. ඒකට මම අර කලින් කිව්වා වගේ නෝමල් රේට් එකෙන් 101ක් අඩු වෙනවා. ඔයාටත් මේ විදිහට තනියම ලෝන් එක කැල්කියුලේට් කරගන්න ඕන විදිහ දැනගන්න ඕන නම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒකත් බලන්න. ඒ වගේම අපි එක්සැම්පල් එක ගත්ත නාමල්ට ලෝන්ස් මුකුත් තිබුණේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක බලන ඔයාට බැංක් එකක ලෝන් එකක් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ලීසින් එකක් මොනවා හරිම ෆැසිලිටි එකක් තියෙන්න පුළුවන්. බැංක් එකක හරි ෆිනෑන්ස් කම්පැනි එකක හරි. අන්න එහෙම ෆැසිලිටිස් තියෙනවා නම් අනිවාර්යෙන් ක්‍රිබ් එකත් පොඩ්ඩක් චෙක් කරගෙන ඉන්න. ඒකත් ඔයාට ගෙදර ඉඳලම කරගන්න පුළුවන් විදිහ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න අමතක කරන්න එපා. දැන් තමයි වීඩියෝ එකේ වැදගත්ම කොටසට එන්නේ අපි. ඔයා කමර්ෂල් බැංකේ මේ ලෝන් එක ඇප්ලයි කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම සැලරිඩ් කස්ටමර් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ සැලරි එක 75000ට වඩා වැඩි වෙන්න ඕනේ. වගේම සැලරි එක කමර්ෂල් බැංක් එකට හැරෙන්නත් ඕනේ. හරි. මේ පර්සනල් ලෝන් එක ඔයා ගෙදර ඉඳන් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා දෙන්න කලින් ඔයාලට මේ වීඩියෝ එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ WhatsApp group එකක් තියෙනවා. WhatsApp group එකට join වෙන්න මම link එක දාලා තියන්නම් description එකේ. right, ඔයාලට කරන්න තියෙන්නේ පුංචි දෙයයි මේ වගේ කමර්ෂල් බැංක් එකේ වෙබ්සයිට් එකට යන්න. මම මේ පෙන්නන විදිහට වෙබ්සයිට් එකේ තියෙන apply loan කියලා. එතෙන්ට ගිහලා ඔයාගේ විස්තර ටික දාලා submit කරන්න. මමත් මගේ විස්තර ටික දාලා submit කරා. submit කරලා ඊට පස්සේ දවසෙම මට යාලා කතා කරා. ඇත්තටම කියන්න ඕනේ හොඳ සර්විස් එකක් දුන්නා. ලත් apply කරාට පස්සේ අනිවාර්යයෙන්ම call එකක් එනවා. එතකොට ඔයාට අවශ්‍ය සියලුම විස්තර ටික ඒගොල්ලොන්ගෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ request එක submit කරද්දී ළඟම branch එක select කරන්න අනිවාර්යයෙන්ම. මොකද ඒක ඔයාට ගොඩක් ලේසි වෙයි. එහෙනම් මේ වගේ තවත් වැදගත් videos ඔයාට බලන්න ඕන නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. Thank you හැමෝටම.